අපි අතිගරු ජනාධිපතිතුමාට කතා කරා අපේ නීතිඥ සංගමයේ අපේ ස්ථාවරය ගැන මත පළවෙනි වතාවට අපි අතිගරු ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් හමු වුණේ. අපි ඉල්ලලා තිබුණා සාකච්ඡාවක් දැන් කාලෙකට ඉස්සරලා. ඉතින් අපි එතුමාට පැහැදිලි කරලා දුන්නා ඇයි නීතිඥ වෘත්තිය හර මිනිස්සුතුමන්ලා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වෙන්නේ කියලා. ඉතින් ඒ පැහැදිලි කිරීම අපේ ඩෙලිගේෂන් එකේ මතන 20 ගාණක් හිටියා. මතන ජනාධිපති නීතිඥවරු නීතිඥ සංගමේ හිටපු මේ සභාපතිවරු මහාචාර්යවරු සවිති ගුණසේකර වගේ ඒ වගේ ලාල් විජයනායක ඔක්කොම සියලු දෙනාම සම්බන්ධ වුණා. ඉතින් අපි එතුමාට පැහැදිලි කරා අපේ ස්ථාවරය එතුමාගේ ස්ථාවරය එතුමාගේ අදහසත් අපට මතන ෆ්‍රීලි අපට කියා දුන්නා. ඉතින් අපි අන්තිමට ඉල්ලීමක් කරා මේ වගේ වෙනස්කමක් කරනකොට පුළුල් විද්වත් සාකච්ඡාවකින් පසුව තමයි අවශ්‍ය පියවර ගත යුතු කියලා. මේක කවුරුත් කාටවත් විරුද්ධ වෙන දෙයක් නෙවෙයි, මේක සටනක් නෙවෙයි. අපි සියලු දෙනාම දැන් අපි මේසයක් වැටි ඉඳගත්තා. අදහස් පැති දෙකකින් ඉදිරිපත් වුණා. ඒ කියන්නේ අපේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයයි නීතිඥ වෘත්තියේ මතයත් අනිත් පැත්තෙන් අතිගරු ජනාධිපතිතුමාගේ අදහසත්. ඉතින් මම හිතන්නේ අපි බලාපොරොත්තු වෙනවා මේ අද දින සාකච්ඡාව ඉදිරියට ගිහිල්ලා පුළුල් විද්වත් සාකච්ඡාවක් කියලා. නීතිඥ සංගම විතරක් නෙවෙයි, විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් ඉන්නවා, මේ ගැන පරිශන කරපු අය ඉන්නවා, වෙන වෙන වාර්තා අපි ඉදිරිපත් කළත් තියෙන ඒවා හදපු අයත් ඉන්නවා. ඒ සියලු දෙනාගේම අදහස් අපි බලාපොරොත්තු වෙන සියලු දෙනා අදහස් අරන් මේ තීරණ ගැන නැවත හිතලා බලලා හරි තැනකට එන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ජීවිතය වෙනස් කරන පැයක් පැයෙන් ලීසිං AFC ලීසිං. සභාපතිතුමා මේ ව්‍යවස්ථා සංශෝධනයත් සමග අග මිනිස්තුරුවරයා පුද්ගලික මූලික කරගනිමින් යම් අපහාසාත්මක ප්‍රකාශන නිකුත් කරනවා ඇතැම් පාර්ශව. ඒ සම්බන්ධව නීතිඥ සංගමය ඇයි නිහඬ ප්‍රතිපත්තියක් නෑ එහෙම නිහඬ ප්‍රතිපත්තියක් නෑ. ප්‍රතිබෙන ඔබතුමිය මේ අමාරුවෙන් මෙතන ප්‍රශ්න අහන්නේ. ඒක නමුත් නෑ එහෙම නිහඬ ප්‍රතිපත්තියක් නෑ. අපි හැම වෙලාවෙම කාටවත් පෞද්ගලිකව විවේචනය කරන එක වැරදි. මට ඔබතුමිය අනිත් ප්‍රශ්නේ අහන්න ඕන. දැන් සතියක් දෙකක් තිස්සේ මටත් එනවා ওই වගේ කියන්නේ විවේචන දිගට හරහට මඩ ප්‍රහාර. ඉතින් මම හිතන්නේ නෑදී මං ගැනත් තාම මුකුත් ප්‍රකාශයක් වෙලා නෑ. ඉතින් මම දන්නේ ඇත්තටම මිනිසුතුමන්ලා කවුරු වුණත් එන එහෙම ඒ වගේ තියෙන එක වැරදි. නමුත් මෙතන වෙලා තියෙන්නේ මිනිසුතුමන්ලාගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්. ඒ සම්බන්ධයෙන් මිනිසුතුමන්ලාගේ සම්බන්ධයෙන් කතා බහකට ලක්කරීද කතාව තියෙන එතන. නමුත් අපි කාටවත් පෞද්ගලිකව මම දන්නවා මට දැන් ඔය වෙන ඔය ෆේක් accounts වලින් bots වලින් කරන්නේ ඒක වැරදි. ගැසට් කරලා නැති ඉන්නේ සභාපතිතුමා ගැසට් කරලා නැති ඉන්නේ දැන් ඉතින් කරන්න දෙයක් නැහැ නේ ඉතින් එතකොට. ඔබතුමා එහෙම කියන්නේ මොකද? දැන් ගැසට් කරලා කියන්නේ ඒක නෑ ඒක තියෙනවනේ වෙන මේ ජනමත විචාරණයක්ද? නේද අපි බලමු ඒ ස්ටෙප් බයි ස්ටෙප් යමු. නමුත් දැන් අද අපි සාකච්ඡාවක් වුණා. මම හිතන්නේ ඒක හොඳ සාකච්ඡාවක්. ඉතින් මේ සාකච්ඡාවෙන් අපි බලමු මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන වෙනස් කිරීම ආණ්ඩුව සතු දෙයක්. ඉතින් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට බලය තියෙනවා. ඉතින් ඒකට විරුද්ධ වෙලා අපිට ඒක වැරදි කියලා කියන එක අපේ අයිතිවාසිකම. ඉතින් මම හිතන්නේ අද සාකච්ඡාවෙන් පස්සේ හොඳ අතකට හැරෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. පාර්ශව එකගත්වයකට සභාපතිතුමා නේද එහෙම අපි කතා වුණා. ඉතින් අපි බලමු අපි අද හම්බුනේ වෙන කවුරුත් නෙවෙයි අතිගරු ජනාධිපතිතුමා. ඉතින් ජනාධිපතිතුමා අපි දන්න විධායක බලය හොබවනවා. ඉතින් අපි එතුමත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා. එතුමත් පරිණත නායකයෙක්, පරිණත දේශපාලකයෙක්, නීති ආධිපත්‍ය අධිකරණ ස්වාධීනත්වය ගැන හුඟක් කියන්නේ අවුරුදු ගාණක් එතුමා සටන් කරලා තියෙනවා. මම පාරටත් බැහැර තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙමු කොහොමද ඒක වෙන්නේ කියලා. හරි අපි දැන් මෙයාව මේ ලේඩි කෙනෙක් විතරයි ඉන්නේ. යාව ආරක්ෂා කරන්න. මොකද මට මේ ඒක තමයි නේ. හරි අපි යන්න. Thank you sir. හරි අපි යාළුවා. හරි මිනිස්සුකින් ඉතර net news ජනතාව විශ්වාස කරන සත්‍ය